හොඳයි ගයිස්, එහෙනම් අපි මේ අද කරන්න යන්නේ JBL Tune Flex 2 කියන එක අන්බොක්සින් කරන එකක්. පොඩි වීඩියෝ එකක් දාන්නයි මම හිතුවේ. ඇත්තටම මේක මොකද්ද මේ Pure Bass Zero Noise මේක තියෙන්නේ. මේ earbud එකක්, ෆෝන් එකට සෙට් කරන earbud එකක්. ඇත්තටම මේක JBL Harman වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙන යුනයිටඩ් අරබ් එමිරේට්ස් කියන රටේ පාවිච්චි කරන විදියට සමහරට ලංකාවෙත් ඇති. ඉතින් මම ඔයාලට කිව්වා පොඩි වීඩියෝ එකක් දාන්න කියලා. මේක මේ හැම එකම වෙන්නේ අවට තියෙන සවුන්ඩ්ස් ඔක්කොම කන්ට්‍රෝල් කරලා ඔයාලට හොඳ බේස් එකක් සහ හොඳ පියෝ සවුන්ඩ් එකක් මේකෙන් දෙනවා. ඇත්තටම මේකේ බැටරිය 48 hours තියෙනවා. ඒ කියන්නේ පැය 48ක් තියෙනවා. පාවිච්චි කරන්න කලින් පැය 48ක් තියෙනවා. එතකොට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට මේකේ පැය 12ක්. පැය 12ක් පාවිච්චි කරන්න පුළුවන් එක දිගට. බැටරි බහින්නේ නැහැ. මේක මේ ඩබ් එකට කනෙක්ට් කරාට පස්සේ ඔයාලට පැය 36ක් තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේක අරලා බලමු කොහොමද මේකේ ස්පෙસિෆිකේෂන් මොනවද කියලා. දැන් මම තෝරගත්ත පාට මේක මේ පර්පල් දම් පාට. මේකේ එක එක පාට තියෙනවා. ඔයාලට ග්‍රීන් වලින් ගන්න පුළුවන්, බ්ලැක් වලින් ගන්න පුළුවන්, වයිට් තියෙනවා. මේ පාට තුන තමයි තියෙන්නේ. මේ පාට තුනයි මේ පර්පල් කියන පාටයි. අපි බලමු මෙතනින් තමයි මේකේ බ්‍රෑන්ඩඩ් මේ ඔක්කොම තියෙනවා මෙතන. CE තියෙනවා. ඒතර මේ බාකෝඩ් රීඩර්ස් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ මේක ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එකක්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සිරියල් නම්බර් එක. මෙතන Harman කියලා තියෙනවා. මේක ඕපන් කරලා බලමු මොකද්ද සීන් එක කියලා. මෙන්න විදිහට තමයි මේක පැක් කරලා තියෙන්නේ. එතකොට මේක තමයි මේ iBuds දෙක දාලා තියෙන චාර්ජරේ සහ ඒ පැක් එක දාලා තියෙන චාර්ජර් සහ පැක් එක. ඊට අමතරව ඔයාලට මේ iBuds දෙකට රිමූව් කරන්න පුළුවන්. රිමූව් කරලා මේවා දෙක මේ දාගන්න පුළුවන්. එතන දෙකකුයි එතන දෙකකුයි තියෙනවා. තව ඒක ඕපන් කරාම අපිට බලා ගන්න පුළුවන් මේ විදියට. මේක තමයි iBuds දෙකට උඩ. ඒතර මේකෙත් ඒ වගේ පොඩි රබර් ටිප් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ දෙක. ඉදිරියට තමයි මේකේ ඇතුළ ඔයාලට දැක ගන්න පුළුවන්. ඇත්තටම බලනකොට මේක ඔක්කොම ටච් සිස්ටම් එකක් තියෙන්නේ. කියන්නේ ඔයාලට අතින් ඇඟිලි තුඩු වලින් මේක කරලා ඔන් කරගන්න, ඔෆ් කරගන්න පුළුවන්. එතකොට ඒ සවුන්ඩ්ස් ඔක්කොම හදා ගන්න පුළුවන් මේකෙන්. මේක ඇත්තටම නියුට්‍රල් එකක් තියෙන. මේකේ ලයිට් මොකුත් නැහැ. මේ පැත්තේ එකේ තමයි දැක ගන්න පුළුවන් අට බ්ලූ ලයිට් එකක් තියෙනවා. ඊට අමතරව අපිට දීලා තියෙනවා මේ වගේ පැක් එකක් තා පොඩි එකක්. මේක තමයි හෑන්ඩ් බුක් එක. මේක ක්වික් ස්ටාර්ට් ගයිඩ් කියලා මේක දාලා තියෙන්නේ. මේ විදිහට මේකේ වාට මේක ඔපරේට් කරන්න අවශ්‍ය සියලු දේවල් තියෙනවා. මේ වගේ බලා ගන්න පුළුවන්. මේකම තියෙනවා. එතකොට මේක මේ ඇප් එකකින් ඩවුන්ලෝඩ් කරගෙන වුණත් මේක කරගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් ක්වොලිටි කියන එක පොඩ්ඩක් වැඩි කරගෙන වාට මේක යූස් කරගන්න පුළුවන්. තව තියෙනවා අපිට ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් කියලා, සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන් and warranty card. එතකොට මේකට අපිට warranty card දෙකකුත් හම්බෙලා තියෙනවා. මම හිතන්නේ 1 year warranty එකක් හම්බෙනවා. ඒ කියන්නේ වාට මේක මොකක් හරි නිෂ්පාදන දෝෂයක් ආවොත් එහෙම නැවත ඔයාලට මේක ගිහිල්ලා බාර දීලා ඒක හදා ගන්න හරි නැත්නම් වෙන එකක් හරි ගන්න පුළුවන්. ඊට අමතරව මේක තමයි charging cable එක මේ විදිහට තියෙනවා. මේ වගේ තැඹිලි පාට charging cable එකක් එනවා. මේක C type cable එකක්. ඒකට ඔයාලට මේක කම්පියුටරයට ගාලා හරි එහෙම නැත්නම් charger එකට ගාලා හරි charge කරගැනීමේ පහසුකම තියෙනවා. ඊට අමතරව මේක බලමු මොනවද ඕපන් කරලා මොකක්ද තියෙන්නේ කියලා. ඔව් තවත් මේකේ earbuds දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඔයාලට
මේකත් ඔයාලා සෙට් කරලා අර වගේ දේවල් නැති වුණොත් හරි මේව වුණොත් හරි මේක දාගන්න පුළුවන් නැවතත්. මම හිතන්නේ මේ දෙක වගේම ඔව් ඒ දෙකම එකමයි. එතකොට තියෙනවා සෙට් 3ක් තියෙනවා මේ වගේ. සෙට් 3ක් තියෙනවා. ඉතින් මේ වගේ ෆැසිලිටි එකක් ඔයාලට මම හිතන්නේ වෙන earbuds වලට හම්බෙන්නේ නැහැ. ඒ නිසා අතර මේක ගෙවන මිලට සාපේක්ෂව ගොඩක් වටිනවා කියලායි මගේ අදහස. එහෙනම් අපි මේක අහලා බලලා නැවත වීඩියෝ එකක් දාන්න. එතකන් ආයුබෝවන්.